ඉතින් අද කතාව මං අරන් ඇවිල්ලා තියෙන්නේ ගම්පහ අය දන්න කතාවක් වෙන්න ඕන. පල්ලියක් එක්කම ලිඳක් තියෙන පැත්තක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. මට හරියටම තැන නම් මතක නැහැ. මොකද මං ටිකක් පොඩි කාලේ තමයි මම මේ කතාව අහලා තියෙන්නේ. ඉතින් මේ පල්ලියේ ළඟ හරියේ පාරට එහා පැත්තේ වගේ තියෙනවලු ටිකක් පාළුවට ගියපු ලිඳක්. ඉතින් මේ ලිඳ හරියෙන් යන්නේන කට්ටිය දැකපු දෙයක් තමයි මම මේ අද කියන්නේ. ඔයා හිතන්නකෝ ඔයා වැඩ ඇරලා හරි නැත්තම් ගමනක් ගිහින් හරි ටිකක් රෑ වෙලා බයික් එකේ ඔන්න ඔය පාරෙන් යද්දි ඔයාලට නිකන් තේරෙනවා පිටිපස්සේ කවුරු හරි ඉන්නවා කියලා. නිකන් කවුරු හරි හුස්ම ගන්නවා සද්දේ නැත්තම් ඔයාට එයාගේ හුස්ම ඔයාගේ බෙල්ලට වැදෙනවා වගේ එහෙම මොකක් හරි දෙයක් තේරුනොත් ඔයා මොකද කරන්නේ? නැත්තම් ඔයාගේ කාර් එකේ හරි වීල් එකේ හරි යන ගමන් ඔයාට නිකමට හරි හිතුණා පිටිපස්සේ කවුරු හරි ඉන්නවා කියලා ටිකක් බහිතරා නේද? ඉතින් මෙන්න මේ ලිඳ ළඟ තියෙන පාරේ මට රේලාව හරියට මතක නැහැ අපි හිතමුකෝ 11 ගානක් කියලා. ඔය 11ට විතර වාහනයක තනියෙන් යනවා කියන්නේ මෙන්න මේ ලිඳයට වැටලා මැරිච්ච ගෑනු කෙනා ඔයාගේ පිටිපස්සෙන් ඉඳගෙන යනවා වෙන්නත් පුළුවන්. මොකද ගොඩාක් ওই පාරේ ගියපු කට්ටිය මෙන්න මේ දේ අත්දැකලා තියෙනවා. මේ පාරේ යන්නේන වාහනවල ගෑනු කෙනෙක් පිටිපස්සේ ඉඳගෙන යනවා තේරලා දැකලා තියෙන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඔයා ගම්පහ පැත්තේ වගේ නම් ඔයත් අහලා දැකලා ගොඩක් වෙලාවට මේ ගෑනු කෙනාගේ බෙල්ල කඳින් වෙන් වෙලා කියලා තමයි කට්ටිය කියන්නේ. මේ ගෑනු කෙනා කොහොමද මැරුණේ කියලා හොයලා බලපුවාම මේකට කතා දෙකක් තියෙනවා. මොකක්ද හරියට කියලා නම් කවුරුත් හරියටම තාම දන්නේ නැහැ. කොහොම හරි පෙලක් කට්ටිය කියන්නේ මෙන්න මේ ගෑනු කෙනා මොකක් හරි ප්‍රශ්නයක් කියලා ලිඳට පැනලා මැරෙන්න පැනුප්පාර මෙයාගේ ඔළුව වැදිලා තියෙනවා ලිඳේ ওই ගඩොල් හැම එළියට පැනලා තියෙන එන්නේ වගේ එක ඔළුව වැදිලා තමයි ලිඳට වැටෙන්න කලින් මැරලා තියෙන්නේ. ඉතින් මෙයාගේ ඔළුව කඳින් වෙන් වෙලා තියෙනවා බාගෙට. ඒකේ ගොඩක් වෙලාවට දැක්කයි දැකලා තියෙන්නේ මෙයාගේ ඔළුව බාගෙට එල්ලි වගේ තියෙනවා. තවත් කට්ටිය කියනවා මේ ගෑනු කෙනාව දූෂණය කරලා මරලා ලිඳට දාලා තියනවා කියලා. ලිඳට දාවපාර ඒත් ඒ කතාවෙත් කියන්නේ ඔළුව මැරෙන්න කලින් ගලක වැටලා තමයි මැරලා තියෙන්නේ කියලා. ලිඳට වැටලා මැරෙන්න කලින්. ඉතින් මේ ගෑනු කෙනා ගොඩක් වෙලාවට තනියෙන් වාහනවල යන පිරිමි කට්ටියගේ වාහනවල පිටිපස්සේ යන්න එන පුරුදු වෙලා තියනවලු ඉතින්. ඔයත් ගම්පහ ඉන්න කෙනෙක් නම් ඔයත් මේ පැත්තේ කෙනෙක් නම් ඔයත් මේ කතාව දන්නවා ඇති. එහෙනම් තවත් කතාවක් කරන් තවත් දවසක මං එන්නම්.